මේනි ඒ වගේම රස සිටින සම්භාවනීය ආරාධිත අමුත්තනේ ඒ වගේම දයාබර ශිෂ්‍ය දුවා දරුවනේ ඒ වගේම දයාබර දෙමව්පියනේ කාරුණික පින්නතුනේ අද දවසේදී සීතාවක ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරය තුල කොළොන්නාව උතුම් කාන්තා සංවිධානයේ මගින් වැදගත් සත්ක්‍රියාවක් සිදු කරන වෙලාවේදී හිමිදිරි පාන්දර විශේෂයෙන්ම ඔබට ඔබගේ මනසට යම් කෙසේ වැදගත් දෙයක් ලබා දෙන්න අපි කල්පනා කළා. විශේෂයෙන්ම මේ සත්ක්‍රියාව සිදු කරන්නේ පෙරපාසල් පදනම් කරගෙන පෙරපාසල් වල අධ්‍යාපනය හදාරන පුංචි දුවදරුවන් මුල් කරගෙන මේ පුංචි දුවදරුවන් තමයි අපේ රටේ අනාගතය. ඒ නිසා දෙමව්පියන් හැටියට ඔබට ලොකු යුතුයකමක් සහ වගකීම් රාශියක් මේ දරුවන් එක්ක පැවරිලා තියෙනවා. මේ දරුවන්ගේ අනාගතය හදන්නේ ඔබ මොහොතකට හිතන්න දරුවෙක් නෙවෙයි Taman රෝපණය කරන පුංචි පැලයක් ගත්තාම මේ පැලේ කවදා හරි දවසක ලොකු ගහක් බවට පත් වෙනවා. නමුත් පුංචි කාලේ ඉඳලා මේ ගහ හැදෙන්නේ ඇදේට නම් මේ ගහ කවදා හරි දවසක ලොකු වෙනකොට මේ ගහ හැදිලා තියෙන ඇදේට. නමුත් ලොකු වුණාට පස්සේ මේ ගහේ තියෙන ඇද අරින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගහේ ඇද අරින්න පුළුවන්නේ ඒ ගහේ පුංචි කාලේ. ඒ වගේ තමයි මේ ළමයි මේ Tamanගේ රත්තරන් දරුවෝ මේ දරුවන්ගේ වැරදි අඩුපාඩුකම් හදලා සකස් කරගන්න පුළුවන්නේ පුංචි කාලේ. මේ දරුවෝ ලොකු වුණාට පස්සේ කවදාවත් අර ගහේ ඇදාරෙන්න බෑ වගේ අපි දකින ලෝකයට මේ දරුවව අරගෙන යන්න බෑ. ඒ නිසා පෙරපාසල් අවධිය කියන්නේ බොහොම වටිනවා. පාසල් යන්න, පාසල් අධ්‍යාපනය ලබන්න පෙර ඒ දරුවා Tamanගේ මොලේ ක්‍රියාකාරීත්වයේ මත ඒ පාසල් අධ්‍යාපනයට සුදුසු දරුවෙක් බවට පත් කරනවා පෙරපාසල තුලදී. ඒ නිසා පෙරපාසල් වල උගන්වන ආචාර්ය මණ්ඩලයට වගේම ඊට වඩා දෙමව්පියන් හැටියට ඔබට ලොකු වගකීමක් මේ දරුවන් තුල රැඳෙනවා. මොකද අනාගතයේ දකින්නේ අපි ප්‍රාර්ථනා කරන සුන්දර ලෝකයේ නෙවෙයි. ලෝකයේ දියුණුවත් සමගම මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය ටිකෙන් ටික පරිහානියට ලක් වෙනකොට අපි දකින සුන්දර ලෝකය දකින්න සමහර වෙලාවට මේ දරුවන්ට බැරි වෙයි. අපි දරුවෙක් බිහි කරන්නේ හදවතේ බලාපොරොත්තු රාශියක් පොදිබැඳගෙන සමහර වෙලාවට ඒ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න බැරි වෙයි මේ දරුවෝ ටික පුංචි කාලේ ඉඳලා හරියට හදාගත්තේ නැත්තම්. ඒ නිසා ඒ වගකීම ගැන තව තවත් හිතලා ඔබ මේ ලෝකෙට දරුවන් බිහි කළාseම එතනින් එහාට මේ දරුවා සමාජගත කිරීමේදී කටයුතු කරන ආකාරය පිළිබඳව වඩාත් විමසිලිමත් වෙන්න කියන කාරණාව සිහිපත් කරනවා. ඒ වගේම කොළොන්නාව උතුම් කාන්තා සංවිධානයේ එසියලුම නිලධාර මහත්මීන්ට සේම මේ කටයුතු සංවිධානය කරන් තිබුණ හැමදෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා, ස්තුතිවන්ත වෙනවා. අපේ හංගල්ල පුරවරයේ ආශ්‍රිත පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කිහිපයක් තෝරාගෙන මේ සත්ක්‍රියාව කිරීම පිළිබඳව අපි ඒ සංවිධානයට මේ මොහොතේදී ස්තුතිවන්ත වෙමින් ඔබ හැමදෙනාටම යහපත් වූ අනාගත කාලයක් උදා වේවා, මේ දරුවන්ට යහපත් අනාගත කාලයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.